නරඹන්න ශ්‍රී ලංකාවේ පිරිසිද්ධ ගායක මාරයසල් ගුණතිලකගේ හදිසි අභවයේ සියලු දෙනාම දැඩි ෂොකයට පත් කළා. ඇයගේ සැමියේදී ගැඹුරු දකින් පසුවන බව පෙනී. ඔවුන් නරඹන්න ඇයගේ සැමියාගේ නවතම සම්මුඛ සාකච්ඡාවක් මේ වන විට පිරිසිද්ධ වී තිබේ. එහිදී ඔහු අවසන් රුතරේ සිදු වූ දේ පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් හෙළි කරේ. මාරයසල් ගුණතිලක මුළු රුතරේ පුරම මෙතරම් නොසන්සුන්ව සිටියේ ඇයි? ඊළඟ උදෑසන හොඳ කම්ප කරන පැවති ලැබුණේ ඇය අපේ අතරින් සදාටම සමගින් ඇති බවයි. එම රුතරේ පුරම ඇයගේ සැමියා ඇය සමග සිටියේය. සිදු වූ සියල්ල ඔහු විස්තරාත්මකව පැවසිය. මෙම වීඩියෝවෙන් අපි ඔබට සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කරන්නෙමු. වීඩියෝ අවසානයේ දක්වා නරඹන්න අපගේ channel එක subscribe කරන්න. නරඹන්න ඊයේ අපි ඔබට ඉතා දක්බර පොතක් දැනුම් දුන්නේ. මාරයසල් ගුණතිලක අපවත් වී තිබෙන බවයි. ඇය ශ්‍රී ලංකාවේ පිරිසිද්ධ ගායිකාවක් වූවයි. ඇයගේ වයවන් බොහෝ දෙනාගේ දැනත් කඳුලින් තුන. ඇයගේ සැමියේදී දැඩි ෂොකෙන් පසුවයි. නරඹන්න ඇයගේ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවට පෙර මම ඔබට තවත් වැදගත් කරුණු කිහිපයක් කියන්නම්. මාරයසල් ගුණතිලක උපත 1958 ජනනය කළේ අබවයි 2026 ජලදිහයි ශ්‍රී ලංකාවේ පුරවන ගායිකාවක්. ඇය 1958 ජනනය කළේ වෙනිදා නුගේගොඩ කොළඹදී උපත ලැබුවයි. ඇය 2026 ජලදිහයි වෙනිදා කොළඹ කළුබෝලදී වයස අවුරුදු 68ද අබව පරපත් වූවයි. ඇයගේ සංගීත ශලන ලෙසරක පොප් ශ්‍රී ලෝකයේ සංගීතය සහ බයිලා හඳුන්වනවා. ඇය ගායිකාවක් මෙන්ම ගිටාර වේදිකයකද වූවයි. ඇයගේ සංගීත දිවිය 1960 දශකයේ සිට 2026 දක්වා පැවතුණි. ඇයගේ ආරම්භක ජීවිතය ගැන කතා කළොත් මාරයසල් ගුණතිලක නුගේගොඩ කොළඹදී උපත ලැබුවයි. වයස අවුරුදු 4දී ඇය සංගීත ගමන ආරම්භ කළේය. වයස අවුරුදු 10දී ඇය Seattle Observer All Island Talent Competition තරගයේ ජුනියර් අංශයේ ජයග්‍රහණය කළේය. එම ජයග්‍රහණය නිසා ජුනියර් Rhythm Makers නමුත් ජනප්‍රිය සංගීත කණ්ඩායමට එක්වීමට ඇයට අවස්ථාව ලැබුණි. එම කණ්ඩායම 1960 දශකයේ ඉතා ජනප්‍රිය වූ අතර රේඩියෝ සියතුලන් ඔස්සේ විකාශය විය. නරඹන්න මේ වේ මාරයසල් ගුණතිලකගේ කෙටි ජීවිත කතාවයි. කුඩා කාලයේ සිටම සංගීතය ඇයගේ ආදරය වූ අතර පසුව ඒ ඇයගේ වෘත්තීය බවට පත්වී. ඇයගේ මෝදර කටහඬ දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හිදී ලක්ෂ සංඛ්‍යාත රසිකයන්ගේ හදවත ස්පර්ශ කළේය. කෑන්ස් ලෑමැසි වනිගත් ඇය සදාටම අමරණය කළා. දැන් ඇයගේ සැමියාගේ සම්මුඛ සාකච්ඡාව වෙත යමු. ඔහු පැවසුවේ මාරයසල් සීමාවටම ශක්තිමත් සහ ජීවශක්තියෙන් පුරන කාන්තාවක් වී නමුත් පසුගිය දින කිහිපය තුළ ඇයගේ සංගේ තාත්වයේ තරමක් දුර්වල වී තිබූ බවයි. ජල නොවේ විනුදුතුරු ආහාරයෙන් පසු ඇයගේ තාත්වයේ හදිසියෙම නරක අතට හිරුණි. ඇය නැවතත් පැවසුවේ මගේ පපුවට බරක් දන්නවා හුස්ම ගන්න අමාරුයි යනුවෙන්. මම ඇයට විවේක ගන්න කිව්වේ. වතර දෙන්නේ. ඇයගේ හිස මගේ උකුල මත තබාගෙන ඇය සමගම හිටියේ. ඇයට මුළු රුතරෑම නිින්ද ගියේ නැහැ. සමහර වෙලාවට පෙරණගත ගැන කතා කළ තවත් වෙලාවට පවුලි ගැන කතා කළ. සමහර අවස්ථාවල මම ජීවිතේ බොහෝ ද දැකලා තියෙනවා. දැන් විවේක ගන්න කාලේ ඇවිල්ලා කියලාත් පැවසුවා. ඇය ගොඩක් නොසන්සුන්ව සිටියා. මම මුළු රුතරෑම ඇය සමග සිටීමෙන් යාචනා කළේ ඇයගේ අත් අල්ලාගෙන හිටියා. උදෑසන වන විට ඇයගේ තාත්වය තවත් බරපතල වුණේ. අපි ඇයව රෝහලට රැගෙන යන්න පිටත් වුණා. නමුත් කළුබෝලට ළඟවීමට පෙර ඇය දිවයින් වහන්සේගේ සන්නිධානයට ගියේ. ඔහු තවදුරටත් පැවසුවේ මේ අධික වෙහෙස නිසා විය හැකි බවයි. ඇය තවමත් විවිධ පිරිසකවලට සහභාගී වෙමින් සිටියේය.